ආයුබෝවන් Healthy and Tasty with Lina YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කඩේ විදියට ක්‍රිස්පියට බිත්තර රෝල් සදමු. හවස තේ වේලාවට ඉඟුරු ප්ලේන් ටිකක් එක්ක මේ වගේ බිත්තර රෝල් එකක් කන්න තිබුණනම් හැමෝම කැමති වේවි. එහෙනම් බලමු කොහොමද මේ රෝල් එක හදාගන්නේ කියලා. අපිට ඕන වෙනවා පාන් පිටි විතර පාන් පිටි ග්‍රෑම් 200ක්. අපි ඒකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි භාගයක්. ඊට පස්සේ පොල් තෙල් මේස හැන්දක් එකතු කරගෙන මේ ටික මුලින්ම කලවම් කරගන්නවා. දැන් අපි මේකට එකතු කරගනිමු වතුර. අපි අනාගන්නේ අතේ නොයැලෙන මෘදු පිටිමෝලිය. වතුර ටික ටික එකතු කරලා මේ පිටි ඩෝ එක හරි පදමට අනා ගන්න ඕනේ. හැන්දෙන් මේ විදියට කලවම් කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් අතින් මේ පිටි ඩෝ එක විනාඩි 5ක් වගේ වෙලාවක් අනා ගන්න. දැන් මේ අනාගත්ත පිටි ඩෝ එක වහලා පැත්තකින් තියලා ඊට පස්සේ අපිට පුළුවන් කරි එක හදා ගන්න. මේ බිත්තර රෝල් එකේ කරියට අපි අරගෙන තියෙනවා තඹගත් අලගෙඩි දෙකක් හොඳින් පොඩි කරගෙන ලීක්ස් ගහ පොඩියට කපාගෙන තියෙනවා. ඒකම අම්මිරිස් කරල් 5-6ක් සුදුරුණු බික් 4ක් ලොකු බීරුණු ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා. තව රම්ප කරපිංච අරගෙන තියෙනවා. ඒකම හොඳින් තඹගත් බිත්තර 3ක් දෙකට කපාගෙන තියෙනවා. දැන් අපි කරි එක ටෙම්පරාදු කරගනිමු. තාච්චයක් ලිපේ තියලා අපි ඒකට දා ගන්නවා තෙල් මේස ඇඳි දෙකක්. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මුලින්ම අපි ඒකට එකතු කරගන්නවා කපාගත්ත බීලුණු ටික. ඒකම කපාගත්ත සුදු ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා මේ ටෙම්පරාදුවට එකතු කරගෙන විනාඩි 2ක් විතර හොඳින් තෙලේ මැලවෙන්න අරිනවා. ඒ ටික තෙලේ මැලවිලා සුවඳ එනකොට අපි ඒකට දා ගන්නවා ලුණු කුඩු, කහ කුඩු, කෑලි මිරිස් එකම 3-5. අපි මේවා දා ගන්න ඕන අපේ රස පදමට. දැන් මේ ටිකත් අපි හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි දාගන්නේ පොඩි කරගත්ත අල. එකම ගම්මිරිස්. දැන් මේ අල මේ ටෙම්පරාදු එකත් එක්ක හොඳින් කලවම් කරමින් විනාඩියක් විතර ලිපේ තියාගත්තට පස්සේ කපාගත්ත ලීස් ටික එකතු කරගන්න පුළුවන්. ලීස් දාගත්තට පස්සේ මිශ්‍රණය ලීක්ස් එක්ක හොඳින් කලවම් කරලා තප්පර 30ක් විතර ලිපේ තියෙන්න ඇරලා ලිපෙන් බා ගන්නවා. දැන් අපි කලින් අනාගත්ත පිටි ඩෝ එක සමාන කොටස් වලට වෙන් කරගෙන පොඩි පිටි බෝල විදියට හදා ගන්නවා. ඊට පස්සේ මේ පැන්ටි ටොප් එක මතු පිට තෙල් බිඳු කීපයක් ගාලා මේ පිටි බෝලය මේ විදියට තුනී කර ගන්නවා. කොත්තු රොටියට පිටි ඩෝ එක තුනී කරගන්න විදියට තමයි අපි මේ බිත්තර රොටියට පිටි ඩෝ එක තුනී කරගන්නේ. දිගටි හැඩයට විනිවිද පේන සියුම් රොටියක් විදියට මේ ඩෝ එක තුනී කරගත්තට පස්සේ ඊළඟට අපි අපේ බිත්තර පළුවක් මේ විදියට තියාගන්නවා. ඊට පස්සේ කරි එක උඩින් තියාගන්නවා. දැන් මේ මම පෙන්වන විදියට ඔයගොල්ලෝ මේ රොටිය නමා ගන්න ඕන. රොටිය හරි මැදින් එක කෙළවරකින් කරි එක වැහෙන විදියට ඇතුළට නමා ගන්නවා. අනිත් පැත්තත් ඒ විදියට නමා ගන්නවා. දැන් මේ නමාගත්ත ත්‍රිකෝණය අනිත් පැත්තට හරවනවා. හරවලා දෙපැත්තේ තියෙන පිටි කොටස් වලින් ත්‍රිකෝණය සම්පූර්ණයෙන්ම වහ ගන්නවා. දැන් අපේ බිත්තර රෝල් එක හරි. ඊළඟට මේ රෝල් එක දවට ගන්න ඕමනා පිටි බැටර් එක හදාගනිමු.
අපි ගත්ත බිත්තර එකක්, ඒකට දාගත්ත ලුණු පිංචක්, පාන් පිටි මෙසැඳි 4ක්, දිය කරගන්න අවශ්‍ය වතුර එකතු කරගෙන පෑන් කේක් පදමට මේ පිටි බැටර් එක හදා ගන්නවා. රෝල් එක අරගෙන එක අතකින් පිටි බැටර් එකේ හොඳින් දවටලා බැටර් එකේ වැඩි පිටි බේරෙන්න තියලා අනික් අතින් පාන් කුඩු වල තවරගෙන පැත්තකින් තියා ගන්නවා. දැන් අපිට පුළුවන් මේ ටික ගැඹුරු තෙලේ බැද ගන්න. තෙල් හොඳින් රත් වුණාට පස්සේ ලිපේ ගින්දර ටිකක් අඩු කරගෙන රෝල් එකින් එක තෙලට දාගන්න. ඊට පස්සේ දෙපැත්ත හරවමින් රන්වන් පාට එනකම් හොඳින් බැද ගන්න ඕන. මේ වගේ රන්වන් පාට ක්‍රිස්පියට බැදුනට පස්සේ තෙල් බේරලා අපිට පුළුවන් තාච්චියෙන් අයින් කරගන්න. කඩේ රසටත් වැඩියෙන් රසට ඒ වගේම පිරිසිදුවට පිළිවෙලට අපි මේ බිත්තර රෝස් ටික හදාගත්තා. ඔන්න දැන් අපිට පුළුවන් තේ බොන්න හිතන වෙලාවට විතරක් නෙමෙයි වේලක් පිරිමහා ගන්නවත් මේ ලොකු රෝස් දෙකක් කාලා. මගේ වීඩියෝ නරඹලා ලයික් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මාත් එක්ක රැඳි සිටියාට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.